හස්තරේඛා ශාස්ත්‍රයේ විග්‍රහ කිරීමේදී ප්‍රධාන වශයෙන් ජීවන රේඛාව, හෘද රේඛාව, ශීර්ෂ රේඛාව වැනි ප්‍රධාන රේඛා සම්බන්ධයෙන් පමණයි බොහෝ අය විස්තර කරන්නේ. අද කතා කරන්නේ ඇඟිලි සම්බන්ධයෙන්. අද පළවෙනි වතාවට කතා කරනවා සුලංගිල්ල සම්බන්ධයෙන්. සුලංගිල්ලේ මේ පුරුක් පිහිටන ආකාරය අනුව ඔබට මොන වගේ ඔබගේ හස්ත රේඛා අනුව ඔබගේ ඇඟිල්ල අනුව ඔබගේ දක්ෂතාවය මොන වගේ ශාස්ත්‍රයන් සම්බන්ධයෙන්ද වීර්ය නිකල සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. පළවෙනියටම පළවෙනි පුරුක සම්බන්ධයෙන් ගත්තහම මේ පුරුක අනික් පුරුක් දෙකට වඩා දිග නම් විශේෂයෙන් ඒ අය කාය ශක්තිය මෙහෙවා වැඩ කටයුතු කරන අය. ඊළඟට මැද පුරුක දිගයි නම් ප්‍රායෝගික කර්මාන්ත කෙරෙහි ඉතා දක්ෂ අය වෙනවා. කර්මාන්ත වලට ඉතා දක්ෂයි, වැඩ කටයුතු වලට දක්ෂයි, හොඳින් හිතලා බලලා වැඩ කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන අය වෙනවා. ඒ වගේම මේ බුද ඇඟිල්ලනේ. එතකොට විශේෂයෙන්ම මේ සුල ඇඟිල්ලෙන් කතා කරනවා නියපුරුක දිගයි නම්. නියපුරුක දිගයි නම් විශේෂයෙන්ම ඒ අය කතිකත්වයට ඉතා දක්ෂයි, අධ්‍යාපනයට ඉතා දක්ෂයි. ඔවුන් වටහා ගත්ත දේවල් ඕන කෙනෙකුට ප්‍රායෝගිකව තේරුම් කර දීමේ හැකියාව, ශක්තිය තියෙන්නේ මෙන්න මේ නියපුරුක දිගයට. ඒ අය දැනුමෙන් උගත්කමෙන් රැකී ආරක්ෂා කරන්න පුළුවන්කමක්, ශක්තියක් තියෙන අය වෙනවා. එතකොට මේ සුලංගිල්ල අනුව අපි තවත් හස්ත රේඛා සම්බන්ධයෙන් වීඩියෝ එකකින් නැවත පාරක් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.